ආයුබෝවන් සුබ දවසක්. ඔයාලා හැමදෙනාවම මගේ The Secret Wife YouTube නාලිකාවට සාදරයෙන් සහ ආදරයෙන් පිළිගනු ලබනවා. සාර්ථක දවසක් අවසානයේ සුවදායි නින්දකට සූදානම් වන ඔබට අපි අද රැගෙන ආවේ Night Positive Affirmations හෙවත් ධනාත්මක රාත්‍රී ස්වයං යෝජනා මාලාවක්. නින්දට යාමට පෙර අපේ මනස ඉතාමත් සංසුන් නිදහස් සහ විවෘත තත්වයකට පත්වෙනවා. මෙම කාලය තමයි අපේ යටිසිත එහෙමත් නැතිනම් සබ්කොන්ෂස් මයින්ඩ් එක ධනාත්මක පණිවිඩ පහසුවෙන්ම පිළිගන්නා අවස්ථාව. රාත්‍රී ඇෆර්මේෂන්ස් හරහා අපි කරන්නේ දවස පුරා එකතු වුණු මානසික ආතතිය, කනස්සල්ල හා ඍණාත්මක සිතුවිලි ඉවත් කර ධනාත්මක හා ශක්තිමත් පණිවිඩ අපේ යටිසිතට ලබා දීමයි. මේ මගින් ඔබට සැහැල්ලු සුවදායක නින්දක් ලැබෙනවා. ඊළඟ දවස සඳහා ඔබේ මනස ධනාත්මකව හා සාර්ථකත්වය වෙනුවෙන් ක්‍රමලේඛනය කරනවා. සාමය, සතුට සහ සමෘද්ධිය ඔබේ ජීවිතයට ආකර්ෂණය කර ගන්නවා. මෙම ඇෆර්මේෂන්ස් වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට නම් ඔබ මෙම උපදෙස් පිළිපැදිය යුතුයි. ඇෆර්මේෂන්ස් වලට සවන් දීමට හෝ ඒවා පැවසීමට හොඳම කාලය වන්නේ ඔබ ඇඳට ගොස් සුව පහසුවෙන් සිටින සහ නින්දට වැටෙන්න ආසන්නම මොහොතයි. ඔබ නින්දට යන විට හෝ අවදිව සිටින විට ඔබේ මොළය ස්වභාවිකම තීටා තරංග තත්ත්වය හරහා ගමන් කරනවා. මේ මොහොතේ යටිසිත වඩාත් විවෘත වන නිසා පණිවිඩ පහසුවෙන් පිළිගන්නවා. ඔබ මෙම ඇෆර්මේෂන්ස් වලට සවන් දීමට පෙර ඇඳේ සුව පහසුවෙන් ඇලවී සිටින්න. කෙලින්ම ශබ්දය ඔබේ මනසට යාමට ඉයර්ෆෝන් හෝ ඉයර්පෝඩ් භාවිතයට ගැනීම වඩාත් සුදුසුයි. ඇෆර්මේෂන්ස් එකින් එකට පවසන විට ඒවායේ අර්ථය ඔබේ හදවතින් දැනෙන්නට ඉඩ දෙන්න. මම සතුටින් යයි පවසන විට ඇත්තටම ඔබට සතුට දැනෙන ආකාරය සිතින් මවා ගන්න. මෙම වචන සත්‍යයක් බවට පත්වන බව ස්ථීරව විශ්වාස කරන්න. විශ්වාසය යනු මෙහි සාර්ථකත්වයේ ප්‍රධානම යතුරයි. හොඳම ප්‍රතිඵල සඳහා අවම වශයෙන් දින 21ක් හෝ ඊට වැඩි කාලයක් සෑම රාත්‍රියකම නොකඩවා මේවාට සවන් දෙන්න. දැන් ඔබේ මනස සම්පූර්ණයෙන්ම සංසුන් කරගන්න. ගැඹුරු හුස්මක් ගෙන ඔබේ දැස් වසා ගන්න. අපි අපේ ජීවිතය සාර්ථක කරවන ධනාත්මක රාත්‍රී ඇෆර්මේෂන් වලට දැන් සවන් දෙමු. මම අද දවසේ සියලු ආතතීන් මුදා හරිමි. මගේ සිරුර ලිහිල් වී මගේ මනස සංසුන් වෙමින් පවතී. මම සාමකාමී හා ගැඹුරු නින්දකට යොමු වෙමි. මම පහසුවෙන් නින්දට වැටෙන අතර මුළු රාත්‍රිය පුරාම හොඳින් නිදා ගනිමි. මගේ ඇඳ සුව පහසු සහ ආරක්ෂිත පූජනීය ස්ථානයකි. මම අවදියෙන් සිටීමට හේතුවන සියලු සිතිවිලි නිහඬ කරමි. මම සුවපත්වන නින්දකට මගේ සිරුරට සහ මනසට ඉඩ දෙමි. මට හොඳ විවේකයක් ලැබීමට මා සුදුසුයි. මගේ හුස්ම සෙමින් සහ ස්ථාවරව මා නිදි කරවයි. මම අවදි වන්නේ ප්‍රබෝධමත්ව සහ ශක්තියෙන් යුතුවයි. අද දවසේ සිදු වූ සියල්ලට මම සමාවදී මුදා හරිමි. මම හෙට දවස ගැන විශ්වාස කරන අතර එය ගැන කරදර නොවෙමි. මට පාලනය කළ නොහැකි දේවල් ගැන කරදර වීමද මම නවත්වමි. මගේ සිතුවිලි සංසුන්ව හා ධනාත්මකය. මම සෑම බියක්ම සහ සැකයක්ම මුදා හරිමි. මම අද දවසේ හොඳින් වැඩ කළා. එය මට ප්‍රමාණවත්ය. මම ගැටලු විසඳීමට හෙටට බාර කර දැන් විවේක ගන්නෙමි. මම ආරක්ෂිතව හා සුරක්ෂිතව සිටිමි. මගේ සියලු කනස්සල්ල විශ්වයට බාර කරමි.
මගේ මනස පැහැදිලිය. මගේ හදවත සැහැල්ලුය. අද දවස මට ලබා දුන් සියලු යහපත් දේ වෙනුවෙන් මම කෘතඥ වෙමි. මම මටම ආදරය කරන අතර මම මාවම පිළිගනිමි. මම සාර්ථකත්වය, ප්‍රීතිය සහ බහුලත්වය ලැබීමට සුදුසුය. මගේ ශරීරයට මා ගරු කරන අතර එයට විවේක ගැනීමට ඉඩ දෙමි. මම මටම කරුණාවන්ත වන අතර මගේ අඩුපාඩුවලට සමාව දෙමි. මම ලෝකයට ආලෝකය සහ යහපත්කම ගෙන එන්නෙමි. මගේ සිහින ධනාත්මකව හා ප්‍රීතිමත් වනු ඇත. මම මගේ ජීවිතයේ ආශිර්වාදවලට ස්තුතිවන්ත වෙමි. මට ආදරය හා ගෞරවය ලැබීමට මා සුදුසුයි. මම මා අවට ඇති සුන්දරත්වය අගය කරමි. නින්දේදී මගේ ශරීරය සුව වී යථා තත්ත්වයට පත්වේ. මම සෑම හුස්මකින්ම සෞඛ්‍ය හා ශක්තිය ආශ්වාස කරමි. මම සම්පූර්ණයෙන්ම නිරෝගී සහ සමබරව සිටිමි. මගේ සිරුරට තමා සුව කර ගැනීමේ හැකියාව ඇත. මගේ ශක්ති මට්ටම් නැවත ආරෝපණය වෙමින් පවතී. මම සෑම උදෑසනකම පිබිදෙන්නේ පූර්ණ සුවයෙන් යුතුවයි. මගේ මනස, ශරීරය සහ ආත්මය සම්පූර්ණයෙන්ම සමමුහුර්ත වී ඇත. මම සතුට හා සමෘද්ධිය මගේ ජීවිතයට ආකර්ෂණය කර ගනිමි. මම ලස්සන, ශක්තිමත් සහ හැකියාවන්ගෙන් පිරිපුන් කෙනෙකි. මම සිනහවකින් සහ අලුත් බලාපොරොත්තු සමග හෙට දවස පිළිගනිමි.